මේ දකින්නේ ගල් අඟුරු ප්‍රවාහනය කරන දුම්රියක්. මේ දුම්රිය ගල් අඟුරු ආකාරවලින් ගෙනෙන ගල් අඟුරු ඒ අදාළ නිෂ්පාදන ස්ථාන කරා ප්‍රවාහනය කරන්න උදව් වෙනවා. මෙතන මේ රේල්වේ කියලා ගහලා තිබුණට මේක යන්නේ උක්කස්සන්න ප්‍රවාහනය කරන දුම්රියක්. උක්කස්සන්න අරගෙන අවසන් වුණාට පස්සේ ට්‍රක් රථ මගින් මේ දුම්රි ස්ථානවලට උක්කස්සන්න ගෙනල්ලා මේ කෝච්චි පෙට්ටි වලට පටවනවා. පෙට්ටි සියල්ල සම්පූර්ණයෙන්ම පිරීලා අවසන් වුණාට පස්සේ ඒවා උපවගාවෙන් නිෂ්පාදනයන් සිදු කරන කර්මාන්ත ශාලාවලට ප්‍රවාහනය කරන්නේ මේ ෂුගර් කේන් ට්‍රේන් වලින් තමයි. ඕස්ට්‍රේලියාවේ උක්කස්සන්න ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ සීනි නිෂ්පාදනය කරන්න. මීට අමතරව රම් නිෂ්පාදනය කරන්නත් මේ උක්කස්සන්න යොදා ගන්නවා. සීනි කර්මාන්ත ශාලාවල සීනි නිෂ්පාදනයට යොදා ගන්නා උක්වලින් එන අතුරු බහිශ්‍රාවීය ද්‍රව්‍ය තමයි ඒ කර්මාන්ත ශාලාවේ යුලිය නිෂ්පාදනය කරන්නත් ගන්නේ. ඉතින් ඔයාලා ඕස්ට්‍රේලියාවේදී දැක්කොතින් රේල් පීරි අතර පරතරය සාමාන්‍ය රේල් පීරි අතර පරතරයට වඩා පටු රේල් පීලි ඒව ඉතින් ප්‍රවාහනය කරන දුම්රිය ගමන් කරන රේල් පාරක් වෙන්න පුළුවන්. මේ වගේ රේල් පාරවල් බහුලවම දකින්න ලැබෙන්නේ උපවගා කරන ප්‍රදේශවල තමයි. ඔයාලා මේ දකින්නේ සම්පූර්ණයෙන්ම පිරී අවසන් වූ පෙට්ටි සහිත දුම්රියක්. ඉන්ජිමක් සවි කළා ඉවරයි. ඒ කියන්නේ දැන් මේ දුම්රිය අදාළ සීනි කර්මාන්ත ශාලාවට ගමන ආරම්භ කරන්න ඔන්න මෙන්න කියා තියෙන්නේ. මේ ඇතින් පේන්නේ ඒ වගේ සීනි කර්මාන්ත ශාලාවක්. මේ සීනි කර්මාන්ත ශාලාව මේ ප්‍රදේශයේ තියෙන ඉතා පැරණි ඒ වගේම විශාල සීනි කර්මාන්ත ශාලාවක්. මේ දකුණු පසින් පෙනෙන්නේ දුම්රිය මාර්ගයක් සහ උපවගාව ප්‍රවාහනය කරන දුම්රි නවත්තන ස්ථානයක්. ඔයාලට පේනවා ඇති මේ පාර උඩින් යන පාලම් වලින් තමයි පාරේ හා පැත්තේ දුම්රිය වල ඉඳලා උක්කස්සන්න කර්මාන්ත ශාලාවට යවන්නේ. ලේසි ක්‍රමයක් නේද? මේ කර්මාන්ත ශාලාවේ ඇත්තට පෙනෙන දර්ශනයක්. මේ ඉස්සරහා තියෙන ලපටි උපවගාවත් ඔයාලට පේනවා ඇති. වගාකරුවන් මේවා එක එක කාල පරතර වලින් හිටවන්නේ ප්‍රධාන වශයෙන්ම යාළගේ අස්වැනු නෙලීමේ සහ අස්වැන්න සැකසීමේ පහසුව වෙනුවෙන්. ඔයාලා මේ දකින ලස්සන දසුන මම දැක්කේ කැනෝලා වගාවක් පරීක්ෂා කරන්න ගිය අවස්ථාවක. මේ කැනෝලා වගාවට ඉස්සරහින් තිබුණේ මෙනේරි වගාවක්.
මේ ලපටි මෙනේරි වගාවේ සැඟවී සිටිය මීයෙකු දැහැගන්න තමයි මේ කුරුල්ලා බොහෝ වේලාවක් මාන බලමින් හිටියේ. ඔන්න බලන්න මේ කුරුල්ලා ආසේ විනාඩි 10ක් විතර එකතැන තටු ගසමින් හිටියා. Tamanගේ ගොදුර පැහැදිලි වෙනකම්. පැහැදිලි වුණ ගමන් බලන්න විදුලි වේගයෙන් පහළට ඇවිල්ලා Tamanගේ ගොදුරත් අරගෙන ඉකිලිලා යන අපූර්ව මේ වගේ සුන්දර දසුන් මේ පරිසරයේ බහුලව බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා දකින්නේ සාරවත්ව වැඩුණු මහා පරිමාණයෙන් වගා කරන ලද අලිපේර වගාවක්. මේ වගාවේ බිම් ප්‍රමාණය හෙක්ටයාර 110කට ආසන්නයි කියලා ගොවි මහත්තයා අපි සමග කිව්වා. හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාවේ නම් හෙක්ටයාර 100ක් කිව්වහම මේගොල්ලෝ ගණන් ගන්නේ කුඩා පරිමාණීය වගාවක් කියලා. ලංකාවේ නම් හැබැයි හෙක්ටයාර 100ක් කිව්වහම ඉතින් මහා පරිමාණීය වගාවක්නේ. මම මේ වගාව බලන්න ගියේ අපේ පර්යේෂණයකට අවශ්‍ය කෘමිහානියක් මේ වගාවේ තියෙනවද බලන්න. ඉතින් මේ වගේ වගාවෙන් බලන්න ගියාම අපිට අවශ්‍ය කටයුත්තත් කරගෙන ගොවි මහත්තයාගේ වගාවේ තියෙන අනිත් කෘමිහානි ලෙඩ රෝග වලටත් අවශ්‍ය උපදෙස් දීලා තමයි එන්නේ. ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය කියන ප්‍රාන්තයේනේ. මේකේ තමයි විශාල වශයෙන් අලිපේර වගාව සිද්ධ වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වෙන අලිපේර වගාවෙන් 50% පමණම වගා කරන්නේ මේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ. ඒකෙනුත් බහුලවම අලිපේර වගා කරන්නේ මේ අපි ගිහිපු පැතිවල. මේ ප්‍රදේශයේ අලිපේර වලින් වසරකට ටොන් 17,000ක් පමණ අස්වැන්නක් ගන්නවා. සාමාන්‍යයෙන් අලිපේර ගහකින් උපරිම අස්වැන්නක් ලැබෙන්න පටන් ගන්නේ අවුරුදු 10ක් විතර ගියාට පස්සේ. සාමාන්‍යයෙන් එක ගහකින් ලැබෙන අස්වැන්න උපරිම කිලෝ 50ක් පමණ වෙනවා කියලා ගොවි මහතා අපිත් එක්ක කිව්වා. හෙක්ටයාරයකට නම් සාමාන්‍යයෙන් ටොන් 16ක් විතර ගන්න පුළුවන් කිව්වා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අලිපේර වගාවක් වගා කරලා අවුරුදු 3ක් විතර යනකොට අස්වැන්න ගන්න පටන් ගන්න පුළුවන්. ඒ වුණාට මේ අවුරුදු 3ක් වෙන කාලේදී ගහකින් ගන්න පුළුවන් අස්වැන්න වෙන්නේ කිලෝ 12ක් විතර. ඊට පස්සේ තමයි අස්වැන්න ටික වැඩි වෙන්න ගන්නෙ. ඉතින් හොඳට ලෙඩ රෝග නැතිව හොඳට බලා කියා ගන්න වගාවකින් නම් උපරිම අස්වැන්නක් ගන්න පුළුවන්. ඔයාලා මේ දකින්නේ ලස්සනට පිරිසිදුවට පිළිවෙලට වගා කරන ලද මහා පරිමාණීය මැකඩමිය වගාවක්. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මහා පරිමාණීය වශයෙන් මේ මැකඩමිය වගාව සිදු වෙනවා. හැබැයි ඉතින් ලංකාවේ නම් මැකඩමිය වගා කරන්නේ නැහැනේ. ඒ වුණාට ඔයාලට මැකඩමිය ගන්න ඕන නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. මොකද ඕස්ට්‍රේලියාවෙන් විශාල වශයෙන් මැකඩමිය අපනයනය කරනවා ලංකාවට. මේ හොඳින් වැඩුණු අර්තාපල් වගාවක්. විශේෂයෙන්ම සීත ඍතුවේදී ඕස්ට්‍රේලියාවේ ගොවීන් අර්තාපල් වගා කරනවා. මේ අර්තාපල් වගාවකින් සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ලබාගත හැකි ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් 30,000ක් විතර වෙනවා. හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර 6ක පමණ භූමි ප්‍රදේශයක මේ අර්තාපල් වගාව මුලින්ම ආරම්භ කිරීමට අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 2,50,000ක පමණ මූලික වියදමක් වැය වෙනවා. මොකද මේන් වැඩිම වියදම යන්නේ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහානේ. හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාවේ කුඩා පරිමාණීය වගාවකින් උනත් සෑහෙන ලාභයක් ලබා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ගොවීන්ට එක් භෝගයන් සඳහා අදාළ ගැටලු සාකච්ඡා කිරීමට සාදාගත් සංවිධාන තියෙනවා.
එම සංවිධානය රටපුරා ඒ වගාව කරන ගොවීන් එකතු වී සාදාගත සංවිධානයක්. මේවට ඕස්ට්‍රේලියානු රජයෙනුත් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මේ සංවිධානය මගින් එම භෝගවලට අදාළ රෝග පලිබෝධ පාලනයට අවශ්‍ය උපදෙස්, මිල පාලනය ආදී වැදගත් කාර්යයන් ඉටු වෙනවා. දවසක් ඕස්ට්‍රේලියානු ගොවි මහත්තෙක් මා සමග කියනවා ගැනුම්කරුවනට එයාලගේ අස්වැන්න අඩු මිදලට ගැනීමට කිසිසේත්ම අවස්ථාවක් නොමැති බව. මේ සංවිධාන හා රටේ මැදිහත් වීම නිසා. දකින්නේ ඉදල්ලිරිඟු වගාවක්. මේ වගාවේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 14ක්. මේ අපි පර්යේෂණ කටයුතු සඳහා වගා කරන ලද වගාවක්. මේ ඉදල්ලිරිඟු වගාවේ ඇට සිටුවන අවස්ථාවේ සිට අස්වැන්න නෙලීමට ගතවන කාලය මාස 3ක 3.5ක පමණ කාලයක්. පර්යේෂණ කටයුතු සිදු කරන පර්යේෂණ භූමියක්. මේ භූමියේ පර්යේෂණ සිදු වෙන්නේ භෝග මාරුව මගින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය හොඳම භෝග සංයුතිය සොයා ගැනීමට. මොකද ඕස්ට්‍රේලියාවේ ගොවීන් බොහෝ වෙලාවට එක් භූමියක වගා කරන ලද භෝගය නැවත එම භූමියේම වගා කරන්නේ අවුරුදු 3කවත් කාල පරතරයක් ඇතිව. ඒ නිසා මේ භෝග මාරුව ඉතාමත් වැදගත්. මේව බැලුවහම ඔයාලට පේනවා ඇති මේ රටේ කෘෂි කර්මාන්තය කොච්චර සාර්ථකව සිදු වෙනවද කියලා. අද ඔයාලා මේ වීඩියෝ එකේ දැකපු සෑම දෙයක් ගැනම සවිස්තරාත්මක විස්තර කේසීලන් එක ඉදිරි වීඩියෝ වලදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින්